අයිබෝවන් අද මම වීඩියෝ එකක් කරන්න ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. මේ මාර්තු ඉවර වීගෙන එන්නේ. ඒ කියන්නේ අප්‍රේල් වලින් ඉඳන් සැප්තැම්බර් වලට තව මාස 5යි තියෙන්නේ. සැප්තැම්බර් කියලා මම කිව්වේ යුරෝපියන් යුනිවර්සිටිස් වල ප්‍රධාන ඉන්ටේක් එක. එහෙම නැත්නම් මේන් ඉන්ටේක් එක පටන් ගන්න සැප්තැම්බර් මාසේ තමයි. ඉතින් මාස 5ක් තියෙනවා යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරලා යුරෝප් වලට එන්න හීන දකින්න අයට ඒ හීන සාර්ථක කරගන්න තව මාස 5යි තියෙන්නේ. ඉතින් දැන් පටන් ගන්න ඕන හරිනම් process එක මේ 2025 අවුරුදු යුනිවර්සිටිස් වලට මෙහෙට එනවා නම්. ඉතින් ඒ සම්බන්ධව යුරෝපයේ තියෙන යුනිවර්සිටිස් මොනවද? ඒ වගේ රෑන්කින් මොනවද? ඒවට කොහොමද ඇප්ලිකේෂන්ස් දාන්නේ? කොහොමද යුනිවර්සිටි එකක් තෝරගන්නේ? කොහොමද Tamanට ගැලපෙන කෝස් එකක් තෝරගන්නේ? මොන වගේ රටවල්ද හොඳ? low budget countries මොනවද? tuition fees කොහොමද? free education තියෙන්නේ මොන වගේ රටවල් වලද? සහ ඇවිල්ලා මෙහි ජීවත් වෙන්න සුදුසු පාර්ට් ටයිම් එකක් කරලා අර ගේමක් ගහනවා කියන්නේ ඒ ගේමක් ගහන්න පුළුවන් රටවල් මොනවද කියලා මේ ෂෙන්ගන් කන්ට්‍රීස් ඇතුලේ තියෙන රටවල් ගැන තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. රටවල් 29ක් තියෙනවා. මගේ මේ වීඩියෝ සීරීස් එකේ මම කලින් වීඩියෝ එකේ වලද කියලා තියෙන යුනිවර්සිටිස් තෝරගන්නේ කොහොමද, රික්වයර්ඩ් ඩොකියුමන්ට් කියන්නේ අවශ්‍ය මොනවද, ලියකියවිලි මොනවද, සුදුසුකම් මොනවද, ඒ සේරම දේවල් මගේ with pubs YouTube channel එකේ පළවෙනි වීඩියෝස් වල තියෙනවා. ඒවා බලන්න. හැබැයි අද මේ 2025 අවුරුද්දට එන අයට මම වෙනමම එකක් කලින් මම යුනිවර්සිටිස් තෝරගත්ත සහ ඒවට අදාළ කොහොමද යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ඒ කරපු වීඩියෝ එක නෙවෙයි. අද මේ වෙනත් ක්‍රමයක් ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න හැමෝටම නෙවෙයි. ඒ කියන්නේ අත්‍යවශ්‍යයි ඉන්නවා. අත්‍යවශ්‍යයි කියලා මම කිව්වේ පිට රටක විශේෂයෙන් යුරෝප කන්ට්‍රි එකක යුරෝපීය රටක ඉගෙන ගන්න PR එක කියන්නේ permanent residence සියක ගන්න බලාපොරොත්තුවෙන් හෝ මේ රටට එනවා නම් ස්ටුඩන්ට් වීසා විදිහට මේ රටවල් වලට එනවා නම් අන්න ඒ අයට තමයි මේ අද වීඩියෝ එක සහ ගොඩක් අයගේ හීන තියෙනවා. එදා කියන්නේ ගොඩක් කල් හිතේ තියෙන හීන තියෙනවා. මම රටකට යන්න ඕන, ස්ටුඩන්ට් වීසා විදිහට යන්න ඕන, මගේට වැඩිදුර අධ්‍යාපනය කරන්න ඕන කියන හීන තියෙනවා නම් අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ අය බලන්න හීන සාර්ථක කරගන්න. මොකද මමත් එහෙම හීන තිබ්බේ අවුරුදු කීපයකට කලින් අවුරුදු 1යි මාස ගානයි මම ඇවිල්ලා. ඉතින් ඊට කලින් මටත් එහෙම හීන තිබ්බ කෙනෙක්. මං එහෙම හීන සාර්ථක කරගත්ත කෙනෙක්. තව මේ සාර්ථකත්වයේ ගමන යනවා. ඉතින් ඒ නිසායි මං කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවක් නැතිව මේ උදව් කරන්නේ. ඒ හීන පස්සේ හඹාගෙන යන නංගිලා මල්ලිලා වෙන්න පුළුවන්, අයියලා අක්කලා වෙන්න පුළුවන්. ඒ හැමෝටම තමයි මේ උදව් කරන්නේ. වීඩියෝ එක බලන්න ඉස්සරහට වැදගත් වේවි කියලා හිතනවා. මේ with pubs යුරෝපයේ ඉඳන්. අයිබෝන් හැමෝටම මම වීඩියෝ එකක් කරන්න හිතුවා ගොඩක් කාලයකට පස්සේ. මම ලංකාවෙන් ඉඳන් ඇවිල්ලා වැකේෂන් එකකට පස්සේ මාසයක් විතර වෙනවා. දැන් මාසෙකුත් දවස් ගානක්. ඉතින් මම පොඩි මගේ ෆයිනල් තීසිස් එකේ වැඩ වලට හිර වෙලා හිටියා. සහ සීත කාලේ ඊයේ ඉඳන් සීත කාලේ ඉවරයි. කියන්නේ මාර්තු 21 ඔෆිෂියලි සීත කාලේ ඉවර වෙලා ස්ප්‍රින්ග් එක පටන් ගන්නවා. ඒ කියන්නේ සමයකට කලින් බොහොම කෙටි පීරියඩ් එකක් තියෙනවා ගස්වල දළු දාන කාලේ. ඉතින් ඒ කාලේ ඉවර වෙද්දි දැන් අවුව වැටිලා තියෙනවා. හැබැයි ලංකාවේ වගේ අවුව වැටුණට රස්නේ නැහැ. තාම සීතල එළියේ 12-13 වගේ උෂ්ණත්වය යන්නේ. ඉතින් ඒ කාලේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න. මොකද මේ කාලය කියන්නේ මට මතක් වුණා දැන් අප්‍රේල් මාසේ මැයි ජූනි ජූලි අගෝස්තු තව මාස 5යි තියෙන්නේ. සැප්තැම්බර් මාසේ පටන් ගන්න.
සැප්තැම්බර් මාසේ පටන් ගන්නවා කියන්නේ යුරෝප් යුනිවර්සිටිස් වල මේන් ඉන්ටේක් එක පටන් ගන්නවා. එතකොට මාස 5ක් තියෙනවා තව ඇප්ලයි කරන්න ඔයගලන්ට යුනිවර්සිටිස් වලට එනවා නම් මේ අවුරුද්ද ඇතුළත. මේ තමයි හොඳම කාලේ. ගොඩාක් යුනිවර්සිටිස් වල ඇප්ලිකේෂන් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන දන්නේ නැත්නම් ඒ දන්නේ නැති අයට තමයි අද වීඩියෝ එක කරන්නේ. ඇප්ලිකේෂන් එකක් කොහොමද ෆිල් කරගන්නේ, යුනිවර්සිටිස් තෝරගන්නේ කොහොමද, කෝස් එකක් තෝරගන්නේ කොහොමද, මේ යුනිවර්සිටිස් වලට ඒ කිමකී හැමදේම මම මේ වීඩියෝ එකේ ඉස්සරහට කරනවා. ඉතින් රැඳිලා ඉන්න. මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ with Poops යුරෝපයේ ඉඳන් මේ උදව් කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් පිට රටක එන්න තමන්ගේ හීන හැබෑ කරගන්න උත්සාහ කරන අයට කරන උදව්වක් තමයි මම මේ කරන්නේ. මම ඒ උදව්ව කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවක් නැතිව මගේ මට හිතුණ දේ තමයි මම මේ කරන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මේ with Poops යුරෝපේ ඉඳන්. අද වීඩියෝ එක පටන් ගන්නේ මම කලින් වීඩියෝ වල කරා කොහොමද යුනිවර්සිටි එකක් තෝරගන්නේ, කෝස් එකක් තෝරගන්නේ කියලා පැහැදිලිව මම කරා වීඩියෝස්. ඉතින් ඒ මම කරේ මම පිටරටකට එද්දි කොහොමද යුනිවර්සිටි එකක් තෝරගත්තේ මගේ අත්දැකීම. හැබැයි මම අද කරන්නේ වෙන වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ මම ටිකක් හොයලා බලද්දි මට හම්බෙන වෙබ්සයිට් එකක්. ඒකත් කොමන් වෙබ්සයිට් එකක්. ඒකෙන් ඊටාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. සමහර විට මම හොයාගත්තටත් වැඩිය ලේසියෙන් හොයාගන්න පුළුවන්. මුලින්ම මම කියන්නම් මම ඇයි මේ වීඩියෝ එක කරන්නේ මේ කාලෙදි කියලා. මොකද තව මාස 5යි මම කලින් කිව්වා වගේ මාස 5යි තියෙන්නේ. ඉතින් සමහර රටවල් වලට තියෙනවා ඩබල් ලීගලයිසේෂන්, ડોකියුමන්ට් ඩබල් ලීගලයිස් කරන්න ඕන. ඒවට ටිකක් කාලයක් යනවා. පොලිස් රිපෝට් එක ගන්න ඕන. ඒකට ලංකාවේ මාසයක් විතර යනවා. අර එහෙම දේවල් තියෙනවා. ඒ නිසා තමයි දැන්වත් අඩුම තරමේ ඇප්ලයි කරන්න පටන් ගන්න ඕන මේ කාලය තුල. එතකොට තමයි ඔයගලන්ට සැප්තැම්බර් ඉන්ටේක් එකට එන්න පුළුවන් වෙන්නේ. මම මුලින්ම කියන්නම් මේ යුනිවර්සිටිස් වල මම කියවනේ මේ ඉන්ටේක් එක සැප්තැම්බර් මාසේ තියෙන්නේ කියලා. ඉතින් මම කියන්නම් යුනිවර්සිටිස් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වෙබ්සයිට් එක මම මේ වෙබ්සයිට් එකට යන හැටි පස්සේ කියන්නම්. දැන් මම මේ කියන්න යන්නේ මේ කාල වකවානුවන් තමයි මම මේ කියන්න යන්නේ. මම එහෙම බලද්දි තමයි මේ යුනිවර්සිටිස් සම්බන්ධයෙන් දැක්කේ. ඒ නිසා මේ වීඩියෝ එක හදිසියෙම කරන්න තීරණය කරේ. ඔයගලන්ට ඒක පහසුවක් වේවි කියලා හිතලා. මේ බලන්න study in Europe in 2025 when to apply deadlines. ඒ කියන්නේ deadlines තියෙනවා කොහොමද apply කරන්න ඕනේ එකින් එක රටට වෙනමම තියෙනවා. මේ මම උදාහරණ කීපයක් විතරක් කියන්නම්. මේ බලන්න ඕස්ට්‍රියා ජූන් to සෙප්තැම්බර් මේ තමයි ඒ කියන්නේ දැන් තව ජූන් ආවෙත් නැහැ. හැබැයි ඇප්ලිකේෂන් ඕපන් වෙලා තියෙන්නේ. මේ ඩෙඩ්ලයින් තමයි තියෙන්නේ. මේ අන්තිම දවසේ කියන්නේ ඩෙඩ්ලයින් කියන්නේ ඩියු ඩේට් එක එහෙම නැත්නම් අන්තිම දවස තමයි ජූන් ඉඳන් සෙප්තැම්බර් මාසේ. අපි හිතන්න සෙප්තැම්බර් වෙනකන් තියෙනවා. ඒ තියෙන්නේ EU countries වල, ඒ කියන්නේ යුරෝපියන් countries වල ස්ටුඩන්ට්ස් ලාට. මොකද ඒගොල්ලන්ට ඕනේ නැහැ ඔය ඩොකියුමන්ට්ස් ලංකාව වගේ කියන්නේ non EU countries තියෙන්නේ. ඒෂියන් countries, ඇෆ්‍රිකන්, ඇමරිකන් ඒ වගේ countries වලින් එන යුරෝපයට එන අයට ඊට කලින් process එක පටන් ගන්න ඕන. විශේෂයෙන්ම ඒෂියන් countries වල අයට කලින් process එක පටන් ගන්නවා. ඒගොල්ලන්ට මේ තියෙන ඔය මෙහි ඉමිග්‍රේෂන් නීතිත් එක්ක ගොඩක් ඩොකියුමන්ට්ස් ඕන වෙනවා. අපේ රටවල් අර තුන්වෙනි ලෝකයේ රටවල්නේ. ඒ නිසා ඩොකියුමන්ට්ස් ගොඩක් ඕන වෙනවා. ඒගොල්ලන්ට ප්‍රූව් කරන්න ඕන මේ අධ්‍යාපනයටමයි එන්නේ කියන එක අපි ප්‍රූව් කරන්න ඕන, ඔප්පු කරන්න ඕන. ඒ නිසා තමයි අපට ඩොකියුමන්ට්ස් ගොඩක් ඕන වෙන්නේ. මේ බලන්න ජූන් සෙප්තැම්බර් යුනිවර්සිටි වලට වෙනස් වෙනවා කියලා තියෙනවා. හැබැයි සාමාන්‍ය ජූන් සෙප්තැම්බර් මේ බෙල්ජියම් බලන්න
ජූන් සෙප්තෙම්බර් චෙක් රිපබ්ලික් මේ මේ නම් තියෙන්නේ සාමාන්‍යයෙන් usually February to April කියන්නේ most of universities කියන්නේ ඒ කියන්නේ අප්‍රේල් වල දානවා සෙප්තැම්බර් ඉන්ටේක් වලට ෆෙබ්‍රුවරි කියන්නේ ෆෙබ්‍රුවරි ඉන්ටේක් එකට ඒ වගේ තමයි දාන්නේ මේ non EU students මාර්ච් ඩෙන්මාර්ක් වල ගොඩක් මේ මාර්ච් to ජූන් එස්තෝනියා ෆින්ලන්ඩ් ස්වීඩන් නම් පොඩ්ඩක් වෙනස් process එක ඉතින් ඒ වලට මාර්ච් ඒප්‍රිල් තමයි තියෙන්නේ ෆ්‍රාන්ස් හැම එකම ගොඩාක් ඒ වගේ මේ කාලවල් වල තමයි මේ යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න තියෙන්නේ මේ ගොඩක් ඩෙඩ්ලයින්ස් තියෙන්නේ ජූලයි ජූන් ඒ වගේ කාලවල තමයි ගොඩක් ඩෙඩ්ලයින්ස් තියෙන්නේ හැම එකම තියෙන්නේ ඒ විදිහටයි ඒ නිසායි මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ මොකද මේ කාලේ තමයි හොඳම කාලේ දාන්න ඒක නිසා බලන්න මගේ අර මං හිතන්නේ මගේ with poops කියන YouTube channel එකේ දෙවැනි වීඩියෝ එකේ තියෙනවා කොහොමද යුනිවර්සිටි එකක් තෝරගන්න සහ ඇප්ලයි කරන්න කියලා හරිම විස්තරයක් ඒ වීඩියෝ එකත් බලන්න මේක පැහැදිලි නැත්තම් ඒකේ මං ගොඩාක් විස්තර ඇතුව කියලා තියෙනවා මොකද මං ඇප්ලයි කරේ ඒ වෙබ්සයිට් එක හරහා තනියම ඇප්ලයි කරේ ඒජන්සි through නැතුව ඉතින් ඒකේ කියලා තියෙනවා හැම විස්තරයක්ම ඉතාම පැහැදිලිව ඒක බලන්න මේක පැහැදිලි නැත්තම් මම මේකේ ගොඩාක් දේවල් කියලා දෙන්නේ නැහැ මොකද මම හැමදාම එකම දේ කියන නිසා කියලා දෙන්නේ නැහැ මේ බලන්න මේකේ අහනවා සාමාන්‍යයෙන් මොනවද ඕන ડોකියුමන්ට්ස් කියලා බලන්න හිතන්න අපට මෙන්න මේ ડોකියුමන්ට්ස් ටික තමයි ප්‍රධාන ડોකියුමන්ට්ස් ටික ඕන වෙන මේ ටික ඉතින් කරගන්න පුළුවන් ඇයි මේ මන් දන්නේ ඇයි මේ කොම්ප්ලිකේෂන් ඒ කියන්නේ ගොඩාක් සංකීර්ණ වෙන්නේ කියලා යුනිවර්සිටිස් වලට දාන්න ළමයි දන්නේ නැහැ ගොඩාක් මට කතා කරපු අය 99%ක්ම කියන්නේ දන්නේ නැහැ කොහොමද කියලා මම වීඩියෝ එක ඒකයි මේ එකම දේ හැමදාම එකම දේ කියන්නේ ඒ දන්නේ නැහැ කියන නිසා තමයි බලන්න මේ cover letter or motivation letter cover letter එක motivation letter එක මම ඒවා කියලා දෙනවා කියලා කිව්වා හැබැයි මං වෙලාවක් ගත්තේ නැහැ කව එකක් ලියාගන්න මොටිවේෂන් ලෙටර් එකක් ලියාගන්නේ කොහොමද කියන එක කියන්න වෙලාවක් ගත්තේ නැහැ අනික මම එච්චර ගොඩක් ස්පෙસિෆයි කරෙත් නැහැ මොකද දැන් chat GPT තියෙන නිසා අපට අදාළ prompt එක දීලා දුන්නාම cover letter එකක් motivation letter එකක් ලියන්න විනාඩි 5යි යන්නේ ඉස්සර වගේ අපට ගොඩාක් දඟලන්න ඕනේ නැහැ ඒ නිසා කොහොමයි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම chat GPT use කරන්න කියලා. හැබැයි ඒ අය දැන් artificial intelligence වලින් මේ දේවල් ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. වීඩියෝස් ඕනෙත් නැහැ. හැබැයි මම ඉඩ තියෙන වෙලෙක කියන්නම් කොහොමද හොඳ cover letter එකක් motivation letter එකක් හදාගන්නේ කියලා. අනික CV එකක්. CV එකක් හදාගන්න හැටි නම් මම කියලා දෙන්නම්. මොකද ඒක හරිම ක්‍රමානුකූලව කරන්න ඕන වැඩක්. හොඳ CV එකක් තියෙන්න ඕන. හැබැයි යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරද්දී නම් එහෙම ලොකුවට හිතන්න එපා CV එක ගැන. normal CV එකක් තිබුණාම ඇති. ජොබ් වලට තමයි යද්දී ප්‍රොෆෙෂනල් CV එකක් හදා ගන්න ඕනේ. ඒක දැනට ඔයගොල්ලන්ගේ waiting list එකේ තියලා තියාගන්න. ඒක පස්සේ කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා previous degree certificate or grade transcript. ඒ කියන්නේ degree certificate හරි bachelor එකකට එනවා නම් ඔයාගේ A level certificate හරි ඒවා. ඉතින් ඒවා ලේසියෙන් හදා ගන්න පුළුවන් නේ. proof of English proficiency. ඒ කියන්නේ IELTS කරලා තියෙනවා නම් හරි TOEFL හරි PTE හරි ඒ මොකක් හරි එකක සුදුසුකමක් ඕන. මම මගේ දෙවෙනි වීඩියෝ එකේ කරා IELTS කියලා මෙහෙම මේගොල්ලන් ඉංග්‍රීසි අහලා තිබ්බට ගොඩාක් අයගේ ලංකාවෙන් මේ යුනිවර්සිටිස් වලට එන ගොඩාක් අයගේ ප්‍රශ්නයක් තමයි IELTS. ගොඩක් අය අහනවා IELTS ගොඩ දාගන්නේ කොහොමද කියලා. හැබැයි මේ යුනිවර්සිටිස් ඔය රික්වයර්මන්ට්ස් වල එහෙම නැත්නම් අවශ්‍ය සුදුසුකම් වල IELTS දාලා තිබ්බට යුනිවර්සිටි ඇත්තටම ඇප්ලිකේෂන් දාද්දී IELTS ඕන වෙන්නේ නැති යුනිවර්සිටිස් ගෝන තරම් හොයාගන්න තියෙනවා. හැබැයි ඒගොල්ලන් අර ස්ටෑන්ඩඩ් එක පවත්වාගෙන යන්න ඕන නිසා ඒගොල්ලෝ කියලා තියෙනවා IELTS අත්‍යවශ්‍යයි කියලා. හැබැයි අත්‍යවශ්‍යම නැහැ. එහෙම අත්‍යවශ්‍යම නැතිව
කරගන්නේ කොහොමද කියලාත් මම කලින් වීඩියෝ වල කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. ඔයගලන් කැමති නම්. ඊට පස්සේ પાස්පෝර්ට් එක. ඒක අත්‍යවශ්‍යනේ. රටකට යනවා නම් ඒක ඊට පස්සේ academic reference letters. ඒ කියන්නේ මේක ඕන වෙන්නේ ඊටාම කලාතුරකින්. මොකද යුනිවර්සිටි එකෙන් කවුරු හරි ඔයගලන්ගේ ඩිග්‍රියක් තියෙනවා නම් හරි ඩිග්‍රී එකකට එන්නේ හරි එහෙනම් ඩිග්‍රී එකකට නම් එන්නේ ඉස්කෝලෙන් ඔයාලා මාස්ටර්ස් එකකට එනවා නම් යුනිවර්සිටි එකෙන් රෙෆරන්ස් ලෙටර් එකක් ඕන වෙනවා. ඒක ඇත්තටම ලෙටර් එකක් විදිහට නෙමෙයි අපිට දාන්න තියෙන්නේ නිකන් අපි කියමුකෝ ඩිග්‍රී එකක් කරා කියලා යුනිවර්සිටි ඩිග්‍රී එකක් මෙහෙම මාස්ටර්ස් එකකට එනවා නම් දැන් මම කරේ එහෙම මට රෙෆරන්ස් ලෙටර්ස් ඕන වෙලා තිබ්බා. ඇප්ලිකේෂන් එක දාද්දි ලෙටර් එක නෙමෙයි ඉල්ලන්නේ. මොකද ලෙටර් එකක් අපිට යුනිවර්සිටි එකෙන් ගන්න ගියාම පොඩ්ඩක් අමාරු වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා මේගොල්ලන් අහන්නේ මට රෙෆරන්ස් විදියට දාන්න පුළුවන් කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ ෆෝන් නම්බර් එක විතරයි අහන්නේ. එතකොට අපි කියමුකෝ මගේ ප්‍රොෆෙසර් කෙනෙක්ගේ මං ඊමේල් එක දුන්නා දෙන්න තියෙන්නේ. ඉතින් එතකොට යුනිවර්සිටි එකෙන් ඒ ප්‍රොෆෙසර්ට යවනවා මං ඇප්ලයි කරන යුනිවර්සිටි එකෙන් මං ඉගෙනගත්ත යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ට යවනවා ෆෝම් එකක්. ඒක ෆිල් කරලා ප්‍රොෆෙසර්ට එවන්න තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ඊමේල් එකක් කියන්නේ පර්සනල් ඊමේල් එකක් නෙවෙයි යුනිවර්සිටි ඊමේල් තියෙන්නේ අර .ac.lk කියන එක අගට එන යුනිවර්සිටි ඊමේල් තියෙන ඒක දෙනවා නම් වඩා හොඳයි ඔෆිෂියලි ගනුදෙනු කරන්න. එහෙම දීලා පොඩ්ඩක් ඒ ප්‍රොෆෙසර්ට කියලා තියන්න මම යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නද සර්ගේ රෙෆරන්ස් එක දීලා තියෙන්නේ කියලා. එච්චරයි. ඊට පස්සේ මෙයා අදාළ මේ ඩෙඩ්ලයින් මෙහෙම තියෙනවා මේ ඒ කියන්නේ ඔයගොල්ලන් කියන්නේ check the university website call and email don't waste time be open to other option ඒ කියන්නේ ගොඩාක් ඔප්ෂන් දීලා තියෙනවා පහුවෙලා නම් ඇප්ලයි කරන්න හිතන්න එපා යුනිවර්සිටි එකෙන් පහුවෙලා ඇප්ලයි කරලා සමහර විට ඔෆර් ලෙටර් දෙන්න පුළුවන් දුන්නට ඔෆර් ලෙටර් එක පහුවෙලා දුන්නට අතන ඉමිග්‍රේෂන් එකට එහෙම නැත්නම් එම්බසි එකෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා ඔයගොල්ලෝ පහුවෙලා වීසා ගන්න කාලයක් නැති වෙලා ඉඳලා එතකොට අන්තිමේ කියන්නේ ඉන්ටේක් එක ළඟදී අපි හිතමු අගෝස්තු මාසෙ වගේ කියලා. එතකොට සෙප්තැම්බර් ඉන්ටේක් එක ළඟ නිසා එම්බසිස් වල රෂ් එක ගොඩාක් වැඩි. ඒ නිසා ඒගොල්ලන් පොඩි හරි වැරද්දකට රිජෙක්ට් කරන්න බලනවා. ඒ නිසා තමයි. හරි. අපි පොඩි උදාහරණයක් ගමු. අපි මොකක් හරි උදාහරණයක් ගමු. අපි කියමු මෙහෙම රටවල් තියෙනවා මේ වෙබ්සයිට් එකේ එක එක රටවල් ඕස්ට්‍රියා බෙල්ජියම් හැම රටම තියෙන රටවල් 29ම තියෙනවා. අපි එක උදාහරණයක් ගමු. අපි හිතමු මොකක් හරි අපි කියමු නෙදර්ලන්ඩ් කියලා. හෝලන්ඩ් නෙදර්ලන්ඩ්. හරිද? නෙදර්ලන්ඩ් ගමු. ඊට පස්සේ මේ සීනව් කියන එකට ගිහපුවාම අපි මම වෙනම වෙබ්සයිට් එකක් ඕපන් කරගන්නවා. ඒකට ගිහිල්ලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. මේක තමයි ඔෆිෂියල් වෙබ්සයිට් එක මම කිව්ව. මේකෙන් තමයි යුනිවර්සිටි එක තෝර ගන්න අපි බලන්නේ. මෙතන දැන් මම නෙදර්ලන්ඩ් බැලුවේ. එතකොට මෙතන අපි මේ ෆිල්ටර් වල නෙදර්ලන්ඩ්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆිල්ටර් එකක් නැතුව ඔයගොල්ලන් බලනවා නම් මෙහෙම යන්න Google යන්න. Google ගිහිල්ලා study.eu කියලා ගහන්න. study.eu ඔන්නෝකයි. study.eu ගහපම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට එනවා. මේ වෙබ්සයිට් එකත් මම අර කලින්ම කිව්ව වෙබ්සයිට් එක වගේ තමයි ඕනම යුනිවර්සිටි එකක් තෝරගන්න පුළුවන්. ඕගලන්ට අදාළ සබ්ජෙක්ට් එක මොකක්ද මෙහෙම කියලා ඕන එකක් තෝරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන ඕගලන්ට අදාළ රට යුනිවර්සිටි එක කෝස් එක මොකක්ද ඕගලන් ස්පෙસિෆයි කරගෙන තියෙනවා නම් ඕගලන් දැනටම අයිඩෙන්ටිෆයි ඒ කියන්නේ දැනටම හඳුනාගෙන තියෙනවා නම් මොකක් හරි රටක් මම මේ රටට යන්න ඕන. එහෙම කියලා තියෙනවා නම් මෙතන රට ගහලා සර්ච් කරන්න. එතකොට ඒ රටට අදාළ ඒවා විතරයි එන්නේ. එහෙම නැති වුණොත් මුළු හැම එකම තියෙනවා මේකේ. මේක තමයි ඔෆිෂියල් වෙබ්සයිට් එක. මම අර කලින් කිව්වා වගේ දැන් මම
මෙතෙන්ට ගියපුවම මම නෙදර්ලන්ඩ්ස් තෝරගන්නම්. මේ නෙදර්ලන්ඩ් එන්නේ මෙතෙන්ට ගියපුවම ඔයාලා නෙදර්ලන්ඩ් ගහුවා නම් එනවා. මෙන්න ඒකමයි. නෙදර්ලන්ඩ්ස් මම ඒකම ගහලා තමයි මේක අරගෙන තියෙන්නේ. හොඳේ. මේ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන මේක ඉතින් ඔයාලා කැමති විදිහකට දාගන්න පුළුවන්. මෙතන sort by කියන්නේ ඕගොල්ලන්ට එන්න ඕන පිළිවෙල. ඒ recommended කියන්නේ ඒගොල්ලෝ recommend කරන විදිය. එහෙම කියලා ගන්න එපා. ඔයාගොල්ලෝ මෙතන program length එක. ඒ කියන්නේ අවුරුදු කීයද A to Z හරි එහෙම university wise හරි program wise හරි ඔයගොල්ලන්ට පුළුවන් මේක හදාගන්න. ඒක ලොකු issue එකක් නෑ. හොඳේ. ඊට පස්සේ මෙතන සර්ච් කරනවා නම් ඔයාලට කැමති එකක් සර්ච් කරන්න පුළුවන්. මෙතන ඩිසිප්ලින් කියන්නේ ඔයාලගේ සබ්ජෙක්ට් එක. අපි මොකක් හරි එකක් ගමු. අපි ඉංජිනේරින් ගමු. ඔන්න ඉංජිනේරින් ගත්තා. ඔයාට ඉංජිනේරින් මෙතන හැම එකම තියෙනවා. මේ MSc Master of Science, Bachelor of Science, PhD හැම එකම තියෙනවා. ඉතින් මෙතන ලෙවල් එක අනුව ඔයාලට තීරණය කරන්න පුළුවන් මාස්ටර් එකකට දෙන්නේ, බැචලර් එකකට දෙන්නේ කියලා මෙතනින් තෝරගන්න පුළුවන්. ඒක තෝරගෙන ඒ විදිහට අපි උදාහරණයක් ගමු මාස්ටර්ස් කියමු. මේ මාස්ටර්ස් තියෙනවා මෙතන අපි දෙමු ඉංජිනේරින්. මොකද මම ඉංජිනේරින් නේ. මම ඉංජිනේරින් දීලා තියෙන්නේ නේද? ඔව් මේ මාස්ටර්ස් ඉංජිනේරින් නෙදර්ලන්ඩ්. එතකොට මේ නෙදර්ලන්ඩ් වල තියෙන සේරම දේවල් එන්නේ. අපි ගමු මම ඉලෙක්ට්‍රිකල් හොඳේ. ඉලෙක්ට්‍රිකල්ම දෙමු. ඊට පස්සේ මේ මෙතන නම් එකයි එන්නේ. හැබැයි ගොඩක් තියෙනවා දේවල් මේ වෙබ්සයිට් එකේ එකයි එන්නේ. මම අර කලින් කිව්ව වෙබ්සයිට් එකේ ගොඩාක් තියෙනවා. මම දැන් මේ වෙබ්සයිට් එක බලන පළවෙනි දවසාද මම කලින් කියපු අර මම දෙවෙනි වීඩියෝ එකේදී කරපු එකේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් මේකට වැඩිය. මේක මම බලාපොරොත්තුනේ ඒකනේ මේ අපි කලින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු අපි බලමු. මම එකක් බලන්න එකක් උදාහරණයක් කියන්නම්. අපි හිතමු මොකක් හරි ගමුකෝ. ඔව් ලිතුවේනියා ගමු. හරි මම ලිතුවේනියා ගත්තා. හරිද? මේ මම ඉගෙන ගත්ත යුනිවර්සිටි එකක් කල්නස් ටෙක්නොලොජි යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි වර්ල්ඩ් වයිඩ් හොඳ රෑන්කින් තියෙන යුනිවර්සිටි එකක්. මොකද මම කලින් කිව්වා වගේ මට ශිෂ්‍යත්වයක් හම්බෙලා ආවේ යුරෝපේ රටවල් 8ක යුනිවර්සිටිස් 8ක ඉගෙන ගන්න පුළුවන් ශිෂ්‍යත්වයක්. ඉතින් ඒකෙන් එක යුනිවර්සිටි එකක් තමයි මේ කවුනස් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි හොඳම යුනිවර්සිටි එකක්. අපි බලමු කොච්චර හොඳද කියලා. අපි ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් ඉලෙක්ට්‍රිකල් දැම්ම අර රෙකමන්ඩඩ් දේවල් ඉන්නේ හොඳේ. එතකොට මම ඉංජිනේරින් ටෙක්නොලොජි බලනවා. ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. learn more අපි දන්නේ නැහැ. හරි. මෙන්න යුනිවර්සිටි එකට අදාළ හැමදේම තියෙනවා. මම මේ බැචලර් එකක් ගත්තේ හොඳේ. අපි ගමු මේක මොකක් හරි. හරි. මෙහෙමයි. මම මේ ලිතුවේනියා ගිහිල්ලා මේකට ගිහිල්ලා මොකක් හරි යුනිවර්සිටි එකක් මෙහි යුනිවර්සිටිස් ගොඩක් තියෙනවා. මේ ප්‍රධාන යුනිවර්සිටි තමයි මේ KTU කියන්නේ කවුනස් කියන්නේ. හොඳේ. එතකොට අපි යුනිවර්සිටි එකට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් යුනිවර්සිටි එක ගැන පොඩි අයිඩියා එකක්. කොහොමද ලොකේෂන් අවුරුද්ද ආරම්භ කරපු කොහොමද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා කොච්චරක් ඉන්නවද එතකොට ඇකඩමික් ස්ටාෆ් එක යුරෝපයේ රෑන්කින් වල කීයද තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කීයක් තියෙනවද මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වර්ල්ඩ් රෑන්කින් සහ යුනිවර්සිටි යුරෝප් රෑන්කින් මේ වර්ල්ඩ් රෑන්කින් 14 ඉන්නවා කියන්නේ හොඳ යුනිවර්සිටි එකක් ලෝකේ තියෙන ඒ වගේ මෙතනින් බලා ගන්න පුළුවන් මෙතනින් බලා ගන්න පුළුවන් කොම් ඉංජිනේරින් වලට කොච්චරක් තියෙනවද බැචලර්ස් මේ බැචලර්ස් තර මාස්ටර්ස් වෙනම PhD වෙනම ඒ කියන්නේ එහෙම හැම එකම බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. තව යුනිවර්සිටි එකක් ගමු අපි හිතමු ගොඩක් අය ස්පේන් යනවා ස්පේන් බලමු. මට ස්පේන් උත් අවස්ථාව ලැබුණා ඉගෙන ගන්න ගියේ නැහැ. අපි ගමු මෙතන මාස්ටර්ස් ගමු. අපි යුනිවර්සිටි එකක් බලමු.
මෙතන ඉංජිනේරින් ගමු. මට හම්බුණු යුනිවර්සිටි this is මේක තමයි මට හම්බුණු යුනිවර්සිටි එක. අපි ඒකත් බලමු මොන වගේ යුනිවර්සිටි එකක්ද කියලා. මේ තියෙන්නේ ඒකත් පළවෙනි 14 ඇතුළේ තියෙනවා. මේ තියෙන්නේ රෑන්කින් පළවෙනි 500 ඇතුළේ තියෙනවා. මගේ වාසනාවකට මම ස්පේන් වලට ගියා. හැබැයි මම ඒකට ඉගෙන ගන්න ගියේ නෑ. මට අවස්ථාව ලැබිලා තිබ්බා ඉගෙන ගන්න. මම හැබැයි ගියේ නෑ. ඒ වෙනුවට ෆ්‍රාන්ස්, පෘතුගාල් ඒ වගේ රටවල් වල යුනිවර්සිටිස් වල මම ඉගෙන ගත්තා. හැබැයි ස්පේන් වලට අවස්ථාවක් තිබුණත් මම ගියේ නැහැ. ඊට වඩා මම ස්පේන් වල ගොඩාක් ට්‍රැවල් කරා යුනිවර්සිටි එකට. ගියේ නැති වුණාට මේකෙදි තියෙනවා කොහොමද ඉගෙන ගන්නෙ කොහොමද හැමදේම විස්තර ටික ඒකෙත් තියෙනවා. මම මේ වීඩියෝ එකේදී ගොඩාක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මට ඕන උනේ මේ ඒ කියන්නේ කාලවකවානු ගැන දැනුම් දෙන්න තමයි මට ගොඩක් ඕන උනේ. මගේ දෙවෙනි වීඩියෝ එක බලන්න මම ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ. මේක බලනවට වඩා ඩෙන්මාර්ක් මම මේ තව ඉගෙනගත්ත යුනිවර්සිටි එක අපි බලමු. ඩෙන්මාර්ක් sorry ඩෙන්මාර්ක් වල යුනිවර්සිටිස් අද මේක තමයි මම ඉගෙන ගත්ත අනිත් යුනිවර්සිටි එක. ඒකට ගිහිල්ලා බලමු මොන වගේ ඒවද තියෙන්නේ කියලා. ඒක පළවෙනි 500 ඇතුළත පළවෙනි 300 ඇතුළත තියෙනවා. හොඳ යුනිවර්සිටි එකක් ඉගෙන ගන්න පුළුවන්. මේ මං කියන්නේ හැමදේම කියන්නේ මේවටම දාන්න කියලා නෙමෙයි. මේ වගේ ගිහිල්ලා බලන්න ඕගොල්ලන් මොන වගේ ප්‍රෝග්‍රෑම්ස්ද තියෙන්නේ කියලා. ඉංජිනේරින් බලමු. එතකොට MSc ඉංජිනේරින් බලමු. මේ ගිහිල්ලා මේ තියෙන්නේ මේ අනේ මේක මේ KTU එක ඔව් අද කියන්නේ ඔහොමයි. මේකෙන් ලොකු දෙයක් වෙන්න නැතුව ඇති. හැබැයි මට ඕන උනේ කාලයන් සහ වකවානු ගැන දැනුම් දෙන්න. ඒක ගත්තා. ඒ කියන්නේ ඒක ඔයගලන් තෝරගත්තා කියන්නේ හොයාගත්තා කියලා මට තේරෙනවා. දැන් මෙතන තව එකක් දැන් අපි තව එකක් බලමුකෝ. හංගේරි බලමු. හංගේරි මේ සර්ච් now කියන එක ඔන්න මේ හංගරි ගැන උඩ ක්ලික් කරපුවම හංගේරියාව ගැන සර්ච් ඉන් හංගේරි. ඒ කියන්නේ ඔයාලට sorry හැම විස්තරයක්ම එනවා. හංගේරියාවල කොච්චරක් පොපියුලේෂන්ද කොච්චර ස්ටඩි ප්‍රෝග්‍රෑම් තියෙනවද රෑන්ක් යුනිවර්සිටිස් කොච්චර තියෙනවද එන්න ඒ දේවල් තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක දැන් මම කරේ උඩින් පල්ලෙන් නිකන් මේව කර මේ වෙබ්සයිට් එක පොඩ්ඩක් බලන්න. එතකොට තමයි තේරෙන්නේ කොච්චර ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවද කොච්චර අවස්ථාවන් තියෙනවද මොන වගේ යුනිවර්සිටිස් වලද තියෙන්නේ. අපි මේ දැන් මම මේකට ගිහින් මම මේකේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. මේකට ගිහිල්ලා මේ රට උඩ ක්ලික් කරා කියමුකෝ. හරි මේ සේරම මම අයින් කරන්න ඕනේ. රට උඩ ක්ලික් කරා. දැන් ෆ්‍රාන්ස් අපි තව ගමු පෝලන්ඩ් ගමුකෝ. හරි ඔය රටවල් දෙකක්. මේ ෆ්‍රාන්ස් මේක උඩ ක්ලික් කරපුවාම study in France කියන එකට ඔටෝමැටිකලි එනවා මේ study.eu country France. මේ එක රටවල් ඒ ගැන රටවල් 29 ගැනම ඔයගොල්ලෝ වෙන වෙනම බලන්න. එතකොට රට ගැන අවබෝධයක් එනවා. කොහොමද මේ ජීවත් වෙන්නේ ලිවිං කොස්ට් එක ගැන අවබෝධයක් එනවා. ඒක තමයි මට ගොඩක් කියන්න ඕන උනේ. යුනිවර්සිටිස් වලට වැඩිය මේවා නම් දන්න දේවල්නේ. එතකොට මෙතන මේ listed universities මෙතන study programs ගන්න මේක උඩ ක්ලික් කරපුවම study programs වලට නිකම්ම යනවා. මේ තේරෙනවද? නිකම්ම යනවා. එතකොට මෙතන තියෙනවා
ටියුෂන් ෆී කොහොමද එන්නේ, එතකොට ස්ටුඩන්ට් ලයිෆ් එක කොහොමද, එතකොට මෙතන තියෙනවා යුනිවර්සිටි ලිස්ට් එක, මේ වෙන වෙනම යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඒ ගැන තොරතුරු බලන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයගලන්ට කරන්න. ඊට පස්සේ පෝලන්ඩ්, මේ මම උදාහරණ දෙකක් ගත්තා. පෝලන්ඩ් වල කොහොමද, පෝලන්ඩ් වල මේ පොඩි විස්තරයක්, එතකොට යුනිවර්සිටි ගැන, ලිවිං කොස්ට් එක ගැන, ටියුෂන් ෆී එක ගැන සාමාන්‍ය පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ බලන්න, a place in a student dormitory may cost less than 100 euros per month. හිතන්න යුරෝ 100කට අඩුවෙන් පෝලන්ඩ් වල accommodation වලට යුරෝ 100කට අඩුවෙන් යන්නේ. ඉතින් හිතන්න එතකොට ෆ්‍රාන්ස් වලට යන එකද හොඳ ජීවත් වෙන්න අඩු වියදම මොනවාද? පෝලන්ඩ් වලට යන එකද හොඳ කියලා. එතකොට ඕගලන්ට කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඒ නිසා මම මේ දෙකක් ගත්තේ. පෝලන්ඩ් වල මේ අදාළ යුනිවර්සිටිස් තියෙනවා ගොඩාරියක්. ඒ වගේ එනේ හැම එකටම ගිහිල්ලා බලන්න. එතකොට මේ මෙතනින් බලන්න ස්ටඩි අපි කියමු මෙතන පෝලන්ඩ්, where is Poland? මේ තියෙන පෝලන්ඩ් ගිහිල්ලා මෙතනින් බලා ගන්න පුළුවන් පෝලන්ඩ් වල තියෙන කෝසස් අනම්මනම්. ඊට පස්සේ පෝලන්ඩ් කන්ට්‍රි එක උඩ ක්ලික් කරලා මෙතනින් බලා ගන්න පුළුවන් යුනිවර්සිටි වලට. ඊට පස්සේ මේ යුනිවර්සිටි ෆ්ලෝට්ස් මට ඊළඟ මාසේ යන්න තියෙනවා මේකට. ඒකට ගිහිලා බලා ගන්න යුනිවර්සිටි කොහොමද රෑන්ක් වෙන්නේ, කොහොමද මොන වගේ කෝසස්ද තියෙන්නේ, මොන වගේ ඔපචුනිටිස්ද තියෙන්නේ, මේ රෑන්ක් කොහොමද, ඒ වගේ. ඊට පස්සේ මෙතනින් ප්‍රොපෝස් වෙනවා ටියුෂන් ෆීස් අනම්මන හැමදේම එතනින් ආයෙත් ප්‍රොපෝස් වෙනවා, සජෙස්ට් වෙනවා කියන්නේ එහෙම සජෙස්ට් වෙනවා. ඒක තමයි මේ විදිය තමයි මේ වෙබ්සයිට් එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදට නවතින්නම්. ගොඩාක් දේවල් කියුනේ නැහැ. හැබැයි මේ වෙබ්සයිට් එක දැන් කොහොමනේ මේ වෙබ්සයිට් එක ගැන කියලා දුන්නේ ඕගොල්ලන්ට පොඩි දල අවබෝධයක් ලබා ගන්න මෙහෙම දේවල් Google එක පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් කියලා. මොකද ගොඩක් අය මගෙන් අහනවා කොහොමද යුනිවර්සිටි කොහොමද අනේවා හොයාගත්තේ, කොහොමද බං හොයාගත්තේ යනවා. මම ඒ දේවල් අහනවා. ඒ දේවල් වලට එක උත්තරයක් විදිහට තමයි මම මේක ඔයාලට හඳුන්වලා දුන්නේ. ඉතින් එහෙනම් අදට නවතින්න. ගොඩක් මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම්, අහගන්න ඕන දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. Facebook එකකින් හරි YouTube එකකින් හරි මැසේජ් එකක් හරි මොකක් හරි දාන්න. මට පුළුවන් වෙලාවක උදව් කරනවා. මම රිප්ලයි නොකරපු කවුරුත්ම නැහැ. ප්‍රශ්න අහපු 100 ගාණක් ඉන්නවා. රිප්ලයි නොකරපු කවුරුත් නැහැ. රිප්ලයි කරලා නැත්නම් ඒ අය පොඩ්ඩක් මේවා කරන්න. මම දන්න විදිහට මම හැමෝටම රිප්ලයි කරලා තියෙනවා. වචනකින් හරි උදව් කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි, ඒක තමයි මගේ පරමාර්ථය. මම අදට නවතින්නම්. සුබ දවසක් හැමෝටම. මේ with pops යුරෝපේ